අයිබන් හැමෝටම අපි අද මේ වීඩියෝකෙන් ඔගොලොන්ට කියන්න යන්නේ KIP ප්‍රෝගෑම් එක ක්ලාස් එකට නැත සහිතම ක්ලාස් එකට රෙජිස්ට වෙන්න කොහොමද කියලා. ඉතිං ගොඩක් අය මේවා කරලා දෙන්න සල්ලි ගන්නවා කියලා සමහර අය අපිට කිව්වා. ඉතිං මේක ඔගොලොන්ට තනියම කරගන්න පුළුවන්. ඉතිං අපි අද මේ වීඩියෝකෙන් බලමු කොහොමද ඔයාලා මේ ක්ලාස් එකට රෙජිස්ට වෙන්න කියලා. තව දෙයක් කියන්න ඕන, ඔයගොල්ලන්ට කොරියාවේදී ඇති වෙන එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒවට ගෲප් හදලා තියෙනවා. නමුත් ඒ ගෲප් එකක ඔයාලගේ ප්‍රශ්න දැම්මට පස්සේ සමහර අය ඒක විහිළුවට ගන්නවා. ඒ වගේ ප්‍රශ්න හින්දා ගොඩක් අය තමන්ට තියෙන ප්‍රශ්නයක් ඇත්තටම කාටවත් කියන්න කැමති නැහැ. ඒක හින්දා ඉතින් අපි පිරිසක් එක්ක එකතු වෙලා MHC online Korea page එකේ admin, එතකොට අපේ Kim Yurimis වගේ කොරියාවේ පොත්ගොල්ල මේ වගේ කට්ටිය ගොඩක් එකතු වෙලා ගෲප් එකක් හැදුවා. මේ තියෙන ගෲප් එක ඔයගොල්ලෝ දැනට මේකට ඇඩ් වෙලා නැත්නම් මේකට ජොයින් වෙන්න හැමෝම මෙතනදී ඔයගොල්ලන්ට ඕන ප්‍රශ්නයක් කියලා නොමිලේ ඒකට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. සහ ඔයගොල්ලන්ගේ තියෙන ඕනම ප්‍රශ්නයක් බය නැතුව කියන්න පුළුවන්. අනන්‍යතාවය ගැන බය වෙන්න එපා. මේ ගෲප් එකට අතරම ජොයින් වෙලා නැත්නම් ජොයින් වෙන්න. ජොයින් වෙලා බලන්න කොහොමද කියලා. හරියන්නේ නැත්නම් අයින් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒක නිසා ඇවිල්ලාම බලන්න. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. හරි, අපි මෙන්න මේ විදිහට මේ socinet.go.kr කියන වෙබ්සයිට් එකට යන්න ඕන. මේක Google එකේ ගහුවම socinet කියලා මේ වෙබ්සයිට් එක උඩින් එනවා. මම ඕන මෙතන link එකත් ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේක තමයි නම link එක. මේ වෙබ්සයිට් එකට තමයි ඔයගොල්ලෝ යන්න ඕන. ගියාම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් ඔයාලට ඉස්සෙල්ලාම හම්බ වෙනවා. මෙතන අපි ඉස්සෙල්ලාම වෙබ්සයිට් එකට login වෙන්න ඕන. ඉතින් account හදලා තියාගන්න ඕන ඉස්සෙල්ලා මේ ඒ කියන්නේ මේ වෙබ්සයිට් එකට socinet වෙබ්සයිට් එකට ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. එතකන් ඔයාලට මෙතනින් login වෙන්න බෑ. රෙජිස්ටර් වෙන්න මෙතන එහා පැත්තේ තියෙනවා join membership කියලා එකක් මෙතන. මෙතනින් ඔයාලා මෙතන ගිහිල්ලා account එකක් හදා ගන්න ඕන. account එක හදලා මෙතනින් login වෙන්න ඕන. අපි මෙතන ID password ගහලා log වෙමු ඉස්සෙල්ලාම. හරි, මේ විදිහට ලොගින් වුණාම ඔයාලට ID එක උඩින් පෙන්නනවා. මේ වගේ ස්ක්‍රීන් එකකුත් හම්බ වෙනවා. මෙතන මෙන්න මේ කොළ පාට මිනිස්සෙක් ඉන්න එකක් තියෙනවා. මෙන්න මේක මෙතනින් තමයි අපි යන්න ඕන. ඔයාලා සාමාන්‍යයෙන් සහිතංග ප්‍රෝග්‍රෑම් එකේ ක්ලාස් එකට රෙජිස්ටර් වෙන්න තියෙන්නේ උදේ 9ට රෙජිස්ටර් වෙන දවසේ. එතකොට ඔයගොල්ලෝ 9ට විනාඩියක් දෙකක් තියලා ගිහිල්ලා මෙතනින් රිෆ්‍රෙෂ් කර කර ඉන්න ඔයාලගේ බ්‍රවුසර් එක. මේක මතක තියාගන්න, රිෆ්‍රෙෂ් කරද්දි මෙන්න මේ ටිකම තමයි එන්නේ. මෙතන පහළ තමයි ඔයාලගේ ක්ලාස් කරන්න තියෙන සෙන්ටර්ස් ටික එන්නේ. ඒකින්ද මේක රිෆ්‍රෙෂ් කර කර ඉන්න එපා. මේ ටික උඩට එනකන් පොඩ්ඩක් පහළට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න ඕන. 9 වුණ ගමන් මෙන්න මෙහෙම පහළට යන්න. පහළට යද්දි මේ විදිහට ඔයාලට ක්ලාස් එක කරන්න පුළුවන් තැන් තියෙනවා. මේකේ කී දෙනෙක්ට කරන්න පුළුවන්ද ක්ලාස් එකේ දැනට කොච්චර ඉඩ තියෙනවද කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මෙතනින් ළඟ එකක් තෝරගෙන ඔයාලගේ ඇඩ්‍රස් එකත් මෙතන තියෙනවා තියෙන ළඟම තැන තෝරගෙන මේ විදිහට යන්න. එතකොට මෙන්න මේ වගේ ඔයාලට සම්පූර්ණ විස්තරය බලා ගන්න පුළුවන්. කවදා ඉඳන් කවදා වෙනකන්ද තියෙන්නේ. එතකොට තියෙන දවස් ටික, වෙලාව, තියෙන පැය ගාන මේ ඔක්කොම මෙතන බලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙතන මැද තියෙනවා සින්චොන් කියලා. මෙන්න මෙතන මේ ක්ලික් කරාම ඔයාලට එනවා සින්චොන් හසිගෙත් සම්නික්කා කියලා. ඒක ඕකේ කරලා ඊට පස්සේ මෙතනින් ආපහු පොප් අප් එකක් එනවා. ඔයාලා ක්ලාස් එකට දැන් රෙජිස්ටර් වෙලා ඉන්න කියලා. හරි. ඒක ක්ලික් ඕකේ කරපුවාම ආපහු මෙතෙන්ට එන්නේ. එතකොට දැන් ඔයගොල්ලෝ බලා ගන්න ඕන ඔයා හරියටම මේකට රෙජිස්ටර් වුණාද නැද්ද කියලා. ඒක කරගන්නේ මෙන්න මෙතන තියෙනවා my page කියලා නිල් පාටට. අපි එතෙන්ට ගියාම ඔයාලා රෙජිස්ටර් වුණ ක්ලාස් එක මෙන්න වගේ කොළ පාටින් පෙන්නනවා. ඉතින් මෙතන මේ ඉල්තංගයකට තමයි රෙජිස්ටර් වුණේ මේ account එකෙන් අපි. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් කොළ පාට වෙලා. ඒ කියන්නේ ඔයාලා මේක හරියට කරලා තියෙනවා. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි ආපහු වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. යාළුවන්ට බලන්න මේක ෂෙයා කරගෙන යන්න. එහෙනම් ජය වේවා හැමෝටම. ඉක්මනට හම්බ වෙමු අලුත් වීඩියෝ එකකින්.